වැලන්ටයින් දිනය ආරම්භය. ආදරයේ සහ පරිත්‍යාගයේ කතාවක්. අද පෙබරවාරි 14. ලොව පුරා වෙසෙන පෙම්වතුන් Tamanගේ ආදරය සමරන වැලන්ටයින් දිනයයි. ඇත්තටම ඇයි අපි මේ දිනේ සමරන්නේ? මේ සැමරුම පිටුපස තිබෙන්නේ රෝස මල් සහ තෑගි භෝගවලට වඩා එහා ගිය ආදරය වෙනුවෙන් දිවිපිදු ශුද්ධවරයෙකුගේ සංවේදී කතාවක්. අද මම ඔබට කියන්න යන්නේ වැලන්ටයින් දිනේ සැබෑ ඉතිහාසය ගැනයි. මේ කතාව දිව යන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ රෝම අධිරාජ්‍යය දක්වයි. එකල රෝමය පාලනය කළේ දෙවන ක්ලාඩියස් නම් අධිරාජ්‍යයා. ඔහු විශ්වාස කළා තනිකඩ පිරිමින් විවාහක පිරිමින්ට වඩා දක්ෂ සොල්දාදුවන් වන බව. ඒ නිසා ඔහු තරුණ සොල්දාදුවන්ට විවාහ වීම තහනම් කරමින් නීතියක් පැනවුවා. නමුත් මේ අසාධාරණ නීතියට එරෙහිව රහසින් නැගී සිටි පුද්ගලයෙක් සිටියා. ඒ තමයි වැලන්ටයින් නම් පූජකවරයා. ඔහු රහසිගතව තරුණ පෙම්වතුන්ගේ විවාහ සිදු කර දීමට ඉදිරිපත් වුණා. ආදරය වෙනුවෙන් ඔහු රජුගේ අනපවා නොතකා කටයුතු කළා. කෙසේ වෙතත් මේ රහස වැඩි දිනක් සැඟවී තිබුණේ නැහැ. ක්ලෝඩියස් අධිරාජ්‍යයට මේ පිරිමදව දැනගන්නට ලැබුණු පසු වැලන්ටයින් පූජකවරයාව සිරගත කර පසුව ඔහුට මරණ දණ්ඩනය නියම කළා. ජනප්‍රවාදවලට අනුව සිරගතව සිටි කාලය තුල වැලන්ටයින් පූජකවරයා එහි සිටි සිරගෙදර පාලකයාගේ අන්ධ දියණිය සමග මිතුරු වුණා. ඔහුගේ ඇදහිල්ල සහ යාඥාව නිසා ඇයට නැවත පෙනීම ලැබුණු බවත් පැවසෙනවා. ඔහු මරණ දණ්ඩනයට නියම වූ දිනේ එනම් පෙබරවාරි 14 වන දින ඇය වෙත කුඩා සදහනක් එවමින් එහි අත්සන ලෙස යොදා තිබුණේ from your valentine යන්නයි. අදටත් අප වැලන්ටයින් යන වචනය භාවිත කරන්නේ ඒ සිහිවීම වෙනුවෙන්. පසුකාලීනව කතෝලික පල්ලිය විසින් ඔහුව ශුද්ධවරයෙකු ලෙස නම් කළ අතර ක්‍රිස්තු වර්ෂ 496 දී ගැලසියස් පාප්තුමා විසින් පෙබරවාරි 14 වනදා ශුද්ධ වූ වැලන්ටයින් දිනය ලෙස ප්‍රකාශයට පත් කළා. කාලයාගේ ඇවෑමෙන් මෙය ආගමික සීමාවන්ගෙන් ඔබ්බට ගිහින් මුළු ලොවම ආදරය සමරන දිනයක් බවට පත් වුණා. ඉතින් මේ දිනය හුදෙක්